සුබ දවසක් හැමෝටම. අපි අපේ channel එකේ මේ hearing ගැන හරි අඩුවෙන් කතා කරන්නේ. නමුත් අද මං හිතුවා hearing ගැන කතා කරන්න හොඳ අවස්ථාවක් ආවා. පුංචි බබෙක් අවුරුදු 3මාරක විතර දෙමව්පියෝ දෙන්නෙක් අරගෙන ආවේ. ඒගොල්ලන්ට තිබුණ ගැටලුව තමයි මෙයා කතා කරන්නේ නැහැ. ඒකින්ද අපි හිතන්නේ එයාගේ කන් ඇහෙන්නේ. හැබැයි දැන් මේ බබාව අරන් ගිහිල්ලා hearing test ගොඩක් කරලා බබා අඬලා සමහර තැන්වල සාර්ථක වෙලා සමහර තැන්වල අසාර්ථක වෙලා අන්තිමට දැන් මගේ ළඟට අරගෙන ආවෙත් පොඩ්ඩක් හරි ටෙස්ට් කරලා බලමු කියලා. ඉතින් ටිකක් පොඩි අය මාත් එක්ක යාළුවෙයි. ඉතින් ඒකින්ද ටිකක් දන්න සෙල්ලම් ඔක්කොම දාලා පොඩ්ඩට හියරින් ටෙස්ට් එක කරුවාම මේ බබාට ඇත්තටම හියරින් වල ප්‍රශ්නයක් නැහැ. අර කරපු තැන්වලත් ඒගොල්ලෝ කියලා තිබ්බා හියරින් වල ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි මේ දෙමව්පියෝ දෙන්නා මේක විශ්වාස කරන්න බැරි තත්ත්වයට ආව හේතුව බබා කතා කරන්නේ නැහැ. බබා කතා කරන්නේ හරියම අඩුවෙන්. ඉතින් මේකට හේතුවක් තමයි ඒගොල්ලෝ හෙව්වේ. එතකොට මම මෙන්න මේකත් එක්කලා පටන් ගන්නම්. පුංචිම බබෙක්. ඒ කියන්නේ ඉපදෙනකොටම බබා අම්මගේ බඩේ ඉන්නකොටම අපි කියනවානේ යාට යම් තරමකට ඇහෙනවා කියලා. අපි කියනවානේ අප්පච්චිට ඇවිල්ලා කතා කරන්න. එතකොට අප්පච්චිගේ හඬ බබාට ඇහෙනවා කියලා. ඒ වගේ බබෙක් මේ ලෝකෙට බිහි වෙන්නෙම යම් තරමකට එයාගේ හියරින් ඩිවලොප් වෙලා. ඊට පස්සේ සතියක් දෙකක් තුනක් කොහොම ටිකින් ටික ක්‍රමයෙන් එයාගේ හියරින් සෑහෙන දුරකට ඩිවලොප් වෙනවා. එතකොට දැන් මෙහෙම බබෙක්ව කොහොමද අඳුරගන්නේ අම්මා කෙනෙක්? මෙයාට ඇහෙනවද කියලා පුංචි කාලේ කොහොමද අඳුරගන්නේ කියන එක තමයි මම හිතුවේ කතා කරන්න. ගොඩක්ම පුංචිම කාලෙත් බබා ඉන්න හරිය ටිකක් මොන හරි හයියෙන් වැටුනොත් එක්ක නැත්තම් ජනෙල් පියනක් හයියෙන් වැහුනොත් අන්න එතකොට බබාගේ ප්‍රතිචාර බලන්න. බබා ටක් ගාලා මෙහෙම කරනවා එක්ක ගැස්සෙනවා නිදන් ඉන්න බබා ගැස්සෙනවා සමහරට සද්ද වලට. ඒ කියන්නේ යාට ඇහෙනවා. එතකොට ඊටත් පස්සේ දැන් ඔය අපි රැටල් සෙට් සරන් දෙනවනේ මාස දෙකමාරේ තුනේ මේ වගේ පුංචි දේවල්. ඉතින් මේවෙන් ගොඩාක් ලොකු දෙයක් කරන්න පුළුවන් බබාගේ පෙනීමටයි ඇහිීමටයි. මම මේක අද ගත්තෙත් ඒකයි. දැන් මේ වගේ එකක් මෙහෙම හොලවනකොට බබාගේ ඉස්සරහා බබා ඒක දිහා බලනවා. ඊළඟට ඒක කොහෙටද යන්නේ කියලා එයාගේ ඇස් හොඳට ඒක දිහා මූව් වෙනවා. ඒතකොට ඒකෙනුත් පේනවා මෙයා ඒ දිහා බලනවා. ඊට පස්සේ මෙයාට පේන්නේ නැති තැනක ඉඳන් සද්ද කරනකොට එයා ඔළුව හරවලා බලනවා. ඒක දෙපැත්තටම කරලා බලන්න පුළුවන්. දකුණිනුත් ඇහෙනවා වමිනුත් ඇහෙනවා කියලා පොඩි අදහසක් ගන්න පුළුවන් මේ වගේ රැටල් එකකින්. ඇත්තට මේ වගේ රැටල්ස් වලට ගොඩාක් දේවල් කරන්න පුළුවන් චූටි බබාලගේ ඇක්ටිවිටීස් එක්ක. ඒකට ඔහොම තමයි අම්මා කෙනෙක් මුලින්ම දැනගන්නේ බබාට ඇහෙනවද නැද්ද කියලා. මේ වගේ බබාලා සමහර වෙලාවට හියරින් ලොස් එකක් තියෙන බබාලා මේ වගේ රැටල් එකකට කොහෙත්ම ප්‍රතිචාර කරන්නේ නැහැ. මේකෙදිත් ඕගලන් පරිස්සම් වෙන්න මේක ඇහිීමද පෙනීමද කියලා දෙකම මැනගන්න වෙනවනේ. මොකද දැන් මෙහෙම එකක් ලස්සනට පේනකොට මපා මේක බලනවා. සමහරට යට ඇහුන්නේ නැති වුණාට යට පේන්න පුළුවන්. එතකොට යා මේක දිහා මෙහෙම මෙහෙට කරනකොට මේක දිහා බලනවා. මේකෙදි අපි ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. හරියට තේරුම් ගන්න. මෙයා බලන එක හරි. නමුත් දැන් මෙයාට ඇහෙනවද කියලා බලන්නම් මේක සද්ද කරලා පොඩ යාගෙන් ඈත් කරලා බලන්න. එයා එතකොටත් ඒ සද්ද දිහාද බලන්නේ කියන එක. ඒතර යා සද්ද බලන්න උත්සාහ කරනවා වගේ එකක්. ඉතින් මෙන්න මේ පුංචි ටෙස්ට් එකෙන් ගොඩාක් දුරට දැනගන්න පුළුවන් මේ බබෙකුට කොච්චර දුරට පේනවද ඇහෙනවද කියලා. කොහොම වුණත් ඊට පස්සේ මම මේ කියන්නේ මාස 3ක් විතර ගියාට පස්සේ අන්න ඒ කාලෙට බබා පටන් ගන්නවනේ එයාගේ කටහඬින් එයා පොඩි වෙන සද්ද කරන්න එයාගෙම හඬකින් එයාටම උරුම වෙච්චි. දැන් ඔන්න ඔය සද්ද. ඉතින් දැන් ඒතර ඕක ඇත්තටම ඉස්සර කාලේ නම් අම්මලත් ඒ ළඟ ඉඳලා යාගේ ඒ සද්දේ අනුකරණය කර යාව තව එන්කරේජ් කරනවා මේක කරන්න. මේ මට මේ අද හම්බෙච්ච බබා ගත්තත් දැන් බහුතරයක් බබාලා ගත්තත් අම්මලාට වෙලාවක් නැහැ. අම්මලා පළවෙනි මාස 3 ඉක්මනට කිරිතීලේ ළඟට රැකියාවලට යනවා. ඒතකොට එයාලට වෙලාවක් නැහැ මේ බබාව ආයෙ චෙක් කරලා බලන්න. ඉතින් අන්න ඒක නිසා මේ බබාලගේ ස්පීච් එක එහෙම නැත්නම් එයාලගේ කතනය සෑහෙන දුරකට පරක්කුයි. ඒක තමයි දැන් මේ බබාටත් බොහෝ දුරට වෙලා තිබුණේ. මොකද අපි බබෙක් එක්කලා ඉන්නකොට ඉස්සර අපි පුංචි සින්දු කියනවා. එයාට තේරෙන සින්දු වලින් එයාගේ භාෂාවෙන් අපි කතා කරනවා. අන්න එහෙම තමයිනේ බබෙක්ව ඩිවලොප් කරන්නේ. කියන්නේ බබෙක් අපෙන් අල්ලගන්න දේවල් ගොඩක් තියෙනවා. අපි ලොකු එක්කෙනෙක් කතා කරන සද්දෙන් එයාට අපේ වචනම කියන්න බැරනට එයා එයාගේ වචන වලින් යමක් කියනවනේ. අන්න ඒ විදිහට අපි ඩිවලොප් කරගන්න බබා තමයි ටිකෙන් ටික වචන හොලගෙන තැනකට එන්නේ. එතකොට ඒ තත්ත්වයෙන් අපිට මුලදි මග ඇරුණාම බබා ගොඩාක් තනියම ඉන්න බබෙක් නම් එයත් එක්ක නිතර කතා කරෙන්නේ නැත්නම් ඒ කියන්නේ ගොඩක් අය දැන් බලන්නේ එයා හරි ෂෝක් කිසි කරදරයක් නැහැ. ඔහේ ඉන්නවා කොට් එකට වෙලා කියලා. අන්නේ ඔහේ ඉන්න බබාලා තමයි අර කතනේ වගේ ඒවා හරිම ස්ලෝ වෙන්නේ.
හේතුව එයා ඔහේ එයාගේ ලෝකෙක ඉන්නවා සමහරට එයා ඩිමාන්ඩ් කරන්නේ නැහැ. ඒ කියන්නේ සමහර බබාලා නම් ඇටෙන්ෂන් ඩිමාන්ඩ් කරනවානේ. සමහර බබාලා ඔහේ ඉන්නවා. ඒ කියන්නේ ඔහේ ඉන්න බබාලා ඇත්තටම ඒගොල්ලන් ටිකක් ස්ලෝ ලර්නර්ස්ලා. ඒකට ස්ලෝ හියරින් ඒගොල්ලන්ට තියෙනවා. ඒකට ඒගොල්ලන්ට කතා කරලා පුරුද්දක් නැහැ. අන්න ඒ වගේ දේවල් නිසා ඕගොල්ලෝ මිස්ඩයග්නෝස් කරන්න පුළුවන් මෙයාට ඇහෙන්නේ නැද්ද කියලා. ටෙස්ට් එක කරගන්න එක හොඳයි. නමුත් මේ වගේ පොඩි පොඩි දේවල් එක්ක ඔබ බබත් එක්කලා අඩුම මුල අවුරුදු 2 හොඳට කතා බහ කරන්න. එයාට අලුත් වචන උගන්වලා දෙන්න. එයාට තේරෙන්නේ නැති වචන අලුතෙන් එයාගේ භාෂාවෙන් හරි එයාට කතා කරන්න ඉඩ දෙන්න. පුංචි දේවල් වලට නම් කරන්න. එයාගේ නම එයාට මොකක් හරි සුදු පුතා, චූටි බබා මොකක් හරි කියනකොට එයා ප්‍රතිචාර දක්වන හැටි බලන්න. එයත් එක්ක පොඩ්ඩක් වැඩිපුර ඇක්ටිවිටීස් කරන්න ඕනි කාලයක් තමයි ওই පළවෙනි මාස 12. මාස 12 නෙමෙයි ඇත්තටම මාස 18 වගේ. ඉතින් මේ කාලේදී අම්මලා හුඟක් පරිස්සම් වෙලා මේ ටික කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් විශේෂයෙන්ම කතා කරමු. පොඩි බබාලගේ හියරින් ඩෙවලොප් වෙන්න ඕනි සටහන කොයි වගේද කියලා. බොහොම ස්තුතියි ආයෙත් හම්බෙමු අලුත් වීඩියෝ එකකින්.